මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්‍රාමික බ්‍රිගේඩිය ශම්මි කුමාරරත්න මහතා අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කළා. ඒ එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවේ ප්‍රධාන සැකකරු ලෙසයි. එවක ගිරිතල යුද හමුදා කඳපුරේ අනදින නිලධාරී ලෙස ක්‍රියා කළ විශ්‍රාමික බ්‍රිගේඩිය ශම්මි කුමාරරත්න මහතා ඇතුළු යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා. නඩුව විභාග වන්නේ ආචාර්ය නාමල් බලල්ලේ, මහේෂ් විරමන්, සුජීව නිශාන්ත යන කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. පළමු චෝදිත ශම්මි කුමාරරත්න මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව නඩුව අද කැඳ වූ අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා මහාධිකරණයට දැනුම් දුන්නා. ඔහු කියා සිටියේ වින්දිතින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පොලිස් කොට්ටාසිය මගින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමිතිපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලි යන සාක්ෂිකරුට මෙම පළමු චෝදිතයා විසින් අවස්ථා 19කදී තර්ජනය කර ඇති බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා. ඔහු පෙන්වා දුන්නේ ඉදිරියේදී මෙම නඩුව සම්බන්ධයෙන් සිවිල් සාක්ෂිකරුවන් කැඳවීමට නියමිත බැවින් මෙම චෝදිතයා අප මත මුදා හැරියහොත් එම සාක්ෂිකරුවන්ටද බලපෑමක් එල්ල විය හැකි බවයි. මේ නිසා විශ්‍රාමික බ්‍රිගේඩිය ශම්මි කුමාරරත්න මහතාට මෙම නඩුවට අදාළව නියම කර ඇති අප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඔහු සම්බන්ධ විමර්ශන අවසන් දැයි අධිකරණයේ විමසා සිටි අවස්ථාවේ උදාර කරුණාතිලක මහතා පැවසුවේ බොහෝ දුරට විමර්ශන අවසන් අතර තවමත් විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බවයි. විමර්ශන අවසන් නොමැති අවස්ථාවක ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දීමට නොහැකි බව මහාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියා. මේ වන විටත් සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් යම් හේකින් එම නඩුවට අදාළව චෝදිතයාට අප නියම වූහොත් ඔහු මුදා හැරීමට පෙර තම අධිකරණයේ හමුවට පමුණුවන ලෙස ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය බන්ධනාගාරයට නියෝග කළා. අද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතාගේ මෙහෙයවීමෙන් ගිරිතලේ හමුදා කඳවුරේ රඳවා සිටි හිටපු LTT බුද්ධ්‍යංශ සමාජකයෙක් වන ක්‍රිෂ්ණ පිල්ලේ කලේ නේෂන් නැමැත්තා සාක්ෂි ලබා දුන්නා. නඩුව සඳුදා පස්වරුවක ඇතිහෙට යලි කැඳවීමට නියමිතයි.